සුබෝදෑසනක්. ඔබ මේ එකතු වන්නේ දුටුගැමුණු ජාතික පාසලේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ ලෝක ළමා දිනය වෙනුවෙන් සිදු කරන වැඩසටහනේ සජීවී විකාශයත් එක්කයි. අද දවස ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් ලෝෂිනී, ඔයාට මොකක්ද හිතෙන්නේ මේ අද දවස ගැන? ඔව් හෙසාරා. ඔක්තෝබර් 1 වෙනිදා කියනකොට අපිට මතක් වෙන්නේ ඒක අපිටම වෙන්වුණු දවසක් විදිහට. ඒ මොකද කියනවා නම් ඔක්තෝබර් 1 වෙනිදා තමයි අපේ රටේ ලෝක ළමා දිනයේ විදිහට නම් කරලා තියෙන්නේ. ඔව් වශිනී, රටක සම්පත කියන්නේ දරුවෝ. රටේ පැවැත්මක් තියෙන්නේ දරුවෝ නිසා. ඉතින් මේ රටේ මූල බීජ රැක ගන්න එක අපි හැමෝගම යුතුයකම. ඒ වගේම වගකීමක්. ඉතින් මේ ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් එළිදැක්වුවා. ඉතින් මේ ප්‍රඥප්තිය යටතේ ලෝකයේ සෑම රටකම සිටින දරුවන් වෙනුවෙන් ළමා දිනයක් නම් කරා. ඉතින් අපේ රටේ ළමා දිනේ යෙදී තිබෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා. ඔව් හෙසාරා. හොඳම දේ දරුවන්ටයි කියලා කියමනක් තියෙනවානේ. ඉතින් දුටුගැමුණු ජාතික පාසලේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ සමාජිකාවන් වශයෙන් අපි පුංචි වැඩක් සූදානම් කරා. ඉතින් අපේ මේ පුංචි වැඩසටහන ගැන අපේ පුංචි යාළුවෝ දැනුවත් කරලිම නේද? හරි යෝෂිනී. අපේ මේ වැඩසටහන ගැන කිව්වොත් ළමයින්ටම විශේෂිත වූ අංග රැසක් එකතු කරලා තමයි අපි මේ වැඩසටහනත් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපේ ප්‍රථම අංගයේ විදිහට අපි තෝරාගත්තේ අපේ පුංචි යාළුවන්ට අපේ මේ ළමා දිනය ගැන, ඒ වගේම ළමා දිනයේ ඉතිහාසය ගැන සහ අයිතිවාසිකම් ගැන කියලා ඉන්න. ඔව් හෙසාරා. ලොකු පොඩි කියලා වෙනසක් නැහැ. අපි හැමෝම කැමතිනේ ෂෝට් ෆිල්ම්ස් බලන්න. ඉතින් පසුගිය වසර පුරාවට අපේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ සොයුරියන් විසින් ඉතාමත් අර්ථවත් නිර්මාණශීලී කෙටි චිත්‍රපට 3ක්ම එළිදැක්වුවා. ඉතින් අද මේ වැඩසටහනේදී ඒ කෙටි චිත්‍රපට 3ම අපි ඔයාලට පෙන්වන්න හිතුවා. ඒ විතරක් නෙවෙයි යෝෂිනී. ඔයාලට මතකද අපි ෆිල්ම් එකකුත් පෙන්වන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අපි හැමෝම කැමතිනේ ඉතින් ෆිල්ම් බලන්න, ලොකු පොඩි ભેදයක් නැතුව ෆිල්ම් බලන්න. ඉතින් අද අපි තෝරගත්තා ළමෙක් වටා ගෙතුණු ළමෙක්ගේ ගුරුවරයෙක්ගේ කතාවක්. තාරේ සමීපාන් කියන චිත්‍රපටයත් අද අපේ වැඩසටහන අතරතුරදී ඔයගලන්ට ගෙනෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි හෙසාරා, ඔයාට මතකද අපේ පහන් තාරුකා මාධ්‍ය ඒකකය විසින් පළමුවෙන්ම සූදානම් කරපු මාධ්‍ය තරගාවලිය? ඔව් වශිනී, ඒක ගැන අපේ යාළුවන්ට විශේෂ මතක් කිරීමක් කරන්න ඕන. අපේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ මගින් ප්‍රථම වර සූදානම් කරපු 2022 සසදර මාධ්‍ය තරගාවලිය. අපේ දුටුගැමුණු ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුන බලා සිටි මේ තරගයේ ප්‍රතිඵලත් අද වැඩසටහන අතරතුරදී ගෙනෙන්න අපි සූදානම් කරලා තියෙනවා. ඔව් හෙසාරා, මෙන්න මේ විදිහට තමයි අපේ ලෝක ළමා දින වැඩසටහන දිගහැරෙන්නේ. ඉතින් අපි වැඩි කල් වෙලා ගන්නේ නැතුවම අපි පළවෙනි වැඩසටහන වෙත යමු නේද? වැඩසටහන මුලදී මම අපේ යාළුවන්ට කිව්වා මතකද මේ ළමා අයිතිවාසිකම් ගැන, ලෝක ළමා දිනය ගැන කෙටි හැඳින්වීමක් කරන්න අපි චූටි වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ සොයුරියන් දෙදෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් තමෝද්‍යා සහ ජිනෝද්‍යා කියන සොයුරියන් දෙදෙනාට ඒ අවස්ථාව ලබා දෙමු නේද යෝෂිනී? ඔව් හෙසාරා. ඉතින් ඒ සඳහා සූදානම් වෙලා ඉන්න අපේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ තමෝද්‍යා සහ ජිනෝද්‍යා සොයුරියන් දෙදෙනා වෙත අපි දැන් යමු වෙනවා. අපිට මේ අවස්ථාව ලබා දුන්නු යෝෂිනී සහ හෙසාරා සොයුරියන්ට ස්තුතිවන්ත වන අතර අප මේ එක්ව සිටින්නේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ ලෝක ළමා දින වැඩසටහනේ සාකච්ඡාව සමගයි. ඒ පහන් තාරුකාවේ මැදිරි අංක 2 සිටයි. හෙට දවසේ මලක් ලෙස පිපිදිලා ලෝකය ලස්සන කරන්නේ, ලෝකුර සුවඳ විහිදුවන්නේ අද උපදින පුංචි මල් පොහොට්ටුවක්. ඉතින් හෙට ලෝකය ලස්සන කරන ඒ පුංචි මල් පොහොට්ටු තමයි ළමයින් කියන්නේ. අපේ හෙට ලෝකය රැඳිලා තින්නේ අද දවසේ සොඳුරු ළමා කාලයක් ගත කරන පුංචි අපේ දෑත්තරයි. ඉතින් අපි වෙනුවෙන්ම වෙන්වුණු මේ සුවිශේෂී දවසේ අපි කතා කරන්න හිතුවා ලෝක ළමා දිනය ගැන. ඔව් ජිනෝද්‍යා, දුටුගැමුණු විද්‍යාලයේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ වශයෙන් අපි හිතුවා මේ සුවිශේෂී දිනයේ පුංචි සංවාදයක යෙදෙන්න. ඉතින් අද උදෑසන සිට මේ එන සජීවී වැඩසටහන හරහා අපේ දවසේ ලෝක ළමා දිනය ගැන
ඔබ නොදත් බොහෝ දේ කතා කරන්න අපි හිතුවා. ඔව් තමෝත්‍ය. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු වයසේ ඉන්න සියලුම දෙනා හඳුන්වන්නේ ළමයින් වශයෙන්. ඉතින් අපි වෙනුවෙන් මේ විදිහට සුවිශේෂී වූ දවසක් වෙන් වෙන්න හේතු වන පසුබිම් කතාවක් තියෙනවා. ඒ වගේම තමයි ලෝක ළමා දිනය වාර්ෂිකව නොවැම්බර් 20 වෙනිදාට නිල වශයෙන් නම් කරලා තියෙනවා. ඒ වුණාට පළමුවෙන්ම 1954 දී එංගලන්තයේ විසින් තමයි පළමුවෙන්ම ලෝක ළමා දිනය සැමරීම ආරම්භ කළේ. එය ලොව පුරා ඇති අනිකුත් රටවලට පණිවිඩයක් හා ඇරයුමක් දක්වනවා. ලෝකීය දරුවන්ගේ සුබ සාධනය උදෙසා 1959 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ඉදිරිපත් කරලා තියෙනවා. තව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුනිසෙෆ් ආයතනය මගින් ලංකාවේ හා ලෝකයේ දරුවන්ගේ සුබ සාධනය උදෙසා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඔව් තමෝත්‍ය. ඉතින් මේ විදිහට ළමයින් වෙනුවෙන් ඉතාමත්ම සුවිශේෂී වූ දිනයක් ලෝක ළමා දිනය නමින් වෙන් කරන්න පාදකුණු එක් ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් අපි මාධ්‍යවිද්‍යාවක් වශයෙන් කැමති අපි පුංචි යාළුවන්ට ඒ ඉතිහාස කතාව ගැන කියන්න. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද? 1914 වර්ෂයේදී ඇරඹි පළමු ලෝක යුද්ධයත් සමග බොහෝ දෙනා සිදු වූ විපත ගණනය කළ නොහැකි තරම් අතිවිශාලයි. එහිදී බොහෝ පිරිසක් මිය ගිය අතර තවත් බොහෝ පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ඉතින් එහිදී ළමයින්ටද බොහෝසේ මානසික හා කායික හිංසා පීඩාවන්ට ලක් වෙන්න සිදු වුණා. ඇත්ත වශයෙන්ම එහිදී දරුවන්ට සිදු කායික හා මානසික හිංසා පීඩාව ගැන කිව්වොත් අඩු වැටුපකට ශ්‍රමය විකිණීමට, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට, අපචාර කටයුතු වලට වෙන්ම යුද කටයුතු සඳහා ඔත්තු බැලීමටද දරුවන් යොදා ගන්නවා. ඉතින් අනාගත පරපුරට සිදු මේ ඛේදජනක සිදුවීමත් සමග කනගාටුවට පත්වුණු එග්ලයින්ටන් ජෙබ් මහත්මිය වගන්ති 5කින් යුත් ළමා අයිතිවාසිකම් ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් 1924 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් මේ වගන්ති 5 ලෝකයේ පුරාම ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් ඉන් අනතුරුව 1939 වර්ෂයේදී නැවත දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග නැවත දරුවන්ට සිදු වුණේ බොහෝ සෙයින් හිංසා පීඩාවන්ට ලක් වෙන්න. ඉතින් නැවත එක්සත් ජාතීන්ගේ සංගමය විසින් මේ ළමා අයිතිවාසිකම් පිළිබඳව දෙවැනි ප්‍රකාශය සිදු කරනු ලැබුවා. ඉතින් ඒ අනුව 1979 වන විට ජාත්‍යන්තර ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එම ප්‍රකාශය පිළිගත් පසුව ජාත්‍යන්තර නීතියක් වශයෙන් එය බලගැන්වුණේ 1990 වර්ෂයේදී. ඉතින් මේ විදිහට 1991 ජූලි 12 වෙනිදා ශ්‍රී ලංකාවත් ලෝක ළමා දිනයට එකතු වීමත් සමග අදටත් අපි මේ විදිහට ඔක්තෝබර් 1 වෙනිදා ඉතාමත්ම සතුටින් ලෝක ළමා දිනය සමරනවා. හැබැයි ජිනෝද්‍ය ශ්‍රී ලංකාව වාසීන් ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය සැමරුවට විවිධ රටවල් විවිධ දිනයන් වලදී ඔවුන්ගේ දුව දරුවන් වෙනුවෙන් විවිධ ආකාරයන් විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ඒ සැමරනු ලබනවා. ඔව් තමෝත්‍ය. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් නොවැම්බර් 20 වෙනිදා ලෝක ළමා දිනය ලෙස නම් කර තිබුණත් ලෝකයේ විවිධ රටවල් විවිධ දිනවලදී අති උත්කර්ෂවත් අන්දමින් ලෝක ළමා දිනය සමරනවා. ඉන්දියාව ළමා දිනය සමරන්නේ නොවැම්බර් 14 වෙනිදා. එදිනටම නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නෙහ්රුතුමාගේ උපන්දිනය තියදී තිබෙනවා. එදිනට එරට බොහෝ පාසල්වල දුව දරුවන් වෙනුවෙන් විවිධ සංස්කෘතික උළෙල සංවිධානය කරනු ලබනවා. ඉතින් ඒ වගේම තමයි තමෝද්‍ය අපි පුංචි යාළුවෝ දන්නවද අපේ අසල්වැසි රටක් වෙන මාලදිවයින ලෝක ළමා දිනය සමරන්නේ මේ 10 වෙනිදා. ඒ වගේම එදිනට එරට සියලුම පාසලක පාහේ අධ්‍යාපන කටයුතු නවතා දමා විවිධාකාරයෙන් අති උත්කර්ෂවත් අන්දමින් ලෝක ළමා දිනය සමරනවා. ඒ වගේම තමයි අපේ තවත් අසල්වැසි රාජ්‍යයක් වන පාකිස්තානය ඔවුන්ගේ ලෝක ළමා දිනය සමරන්නේ ජූලි මාසේ 1 වෙනිදාය. එහෙත් 2014 දෙසැම්බර් 16 වෙනිදා එරට පෙෂාවරි හමුදා හා පොදු පාසලකට ඇතිවූ
ගුරුවරුන් සහ ශිෂ්‍යයන් 150කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව 2015 වර්ෂයේ ඔවුන්ට උපහාරයක් වශයෙන් එදා පටන් සෑම වසරකම දෙසැම්බර් 16 වෙනිදා ඔවුන්ගේ ලෝක ළමා දිනය සැමරෙනු පිණිස පාර්ලිමේන්තුව විසින් යෝජනා කර තිබෙනවා. තමුන්ගේ දන්නවද? ජපානයේ සෑම වසරකම මේ 5 වෙනිදා ලෝක ළමා දිනය සමරන අතර එදින ජාතික නිමාඩු දිනයක්ද වෙනවා. හැබැයි අපේ පුංචි යාළුවෝ දන්නවද? මේ අනිකුත් රටවල් වලට සාපේක්ෂව ජපානයේ ලෝක ළමා දිනය සමරන්නේ හරිම වෙනස්ම විදිහකට. මේ වෙනසට හේතුව මොකක්ද කිව්වොත් එදිනට එරට සියලුම ළමයි තම මව්වරුන්ට කෘතඥතාව පළ කිරීමට යොදා ගන්නා හේතුව. 8 වැනි සියවසෙන් පසුව ජපානයේ මව්වරුන්ට කෘතඥතාව පළ කිරීම සඳහා ගැහැණු ළමුන්ට මාර්තු 3 වෙනිදා පිරිමි ළමුන්ට මාර්තු 5 වෙනිදා වෙන් කර තිබෙන අතර නමුත් දැන් වන විට මාර්තු 3 වෙනිදා පැවැත්වෙන්නේ ගෝනික්කන්ගේ උත්සවයයි. ජිනෝද අනෙක් රටවල් වලට වඩා ඕස්ට්‍රේලියාව ලෝක ළමා දිනය සමරන්න හරිම සුවිශේෂී විදිහකට. මොකද කිව්වොත් ඔවුන් සමරන්නේ ලෝක ළමා දිනයක් නෙමෙයි ලෝක ළමා සතියක්. ඒ සෑම මාසකම ඔක්තෝබර් 4 වෙනිදා. නමුත් 1985 වෙනි වර්ෂයට පෙර ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම විවිධ දිනයන් වලදී විවිධ ආකාරයට ලෝක ළමා දිනය සමරලා තියෙනවා. 1985 වෙනි වර්ෂය වන විට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් එක රටක් එක ආකාරයකට එකමතු වී ලෝක ළමා දිනය සැමරිය යුතු බව කියා සෑම වසරකම ඔක්තෝබරයේ 4 වන සතිය ලෝක ළමා දිනය හෙවත් ලෝක ළමා සතිය ලෙස වෙන් කර තිබෙනවා. ඉතින් තමුන්දයා මේ විදිහට ලෝකයේ විවිධ රටවල් විවිධ දිනවලදී ලෝක ළමා දිනය මේ ආකාරයෙන් සමරනු ලබන්නේ ළමයින්ගේ ළමා අයිතිවාසිකම් වලට ගෞරව දැක්වීමක් විදිහට. ඉතින් අපේ පුංචි යාළුවෝ දන්නවද? ළමා අයිතිවාසිකම් වල පිළිබඳව ලෝකයේ අවධානය යොමු වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුව 1765-1769 අතර කාලයේ කලවකවානුවේදී ශ්‍රීමත් විලියම් ඩැක්ස්ටෝන් විසින් මව්පියන් දරුවන් වෙනුවෙන් දැරිය යුතු වගකීම් 3ක් පෙන්වා දීමෙන් අනතුරුව එකල මේවා ළමා අයිතිවාසිකම් ලෙස නිර්වචනය නොකළත් හැබැයි අපිට කියන්න පුළුවන් මේ ළමා අයිතිවාසිකම් වල උපත ලෙස සැලකන්න පුළුවන්. ඉන් අනතුරුව ලොව පිළිගත් අන්තර්ජාතික සංවිධාන මගින් විවිධ අවස්ථාවලදී ළමා අයිතිවාසිකම් කෙරෙහි සිය අවධානය යොමු කර ඇති අතර 1924 වර්ෂයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප්‍රකාශය නිකුත් වීමත් සමග 1948 වර්ෂයේදී එදිනෙක වූ එක්සත් ජාතීන්ගේ ජගත් මානව හිමිකම් ප්‍රකාශනයේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඉඩකඩ වෙන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජනෝදයා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය කියන්නේ දේශපාලනික ආර්ථිකමය සමාජීය හා සංස්කෘතික වශයෙන් දුවදරුවන්ට ළමයෙකුට හිමි විය යුතු අයිතීන් ඇතුළත් ප්‍රකාශයක්. මෙම ප්‍රඥප්තිය වගන්ති 54ක් ඇතුළත් වෙනවා. එහිදී ළමා අයිතිවාසිකම් පිළිබඳ පමණක් නොව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිහිටියන්ට පැවරී ඇති වගකීම ගැනද පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම රජය විසින් මෙන්ම අන්තර්ජාතික සංවිධාන මගින්ද ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කරන ලද වැඩපිළිවෙළ ගැනද යම්කිසි පැහැදිලි කිරීමක් කර තිබෙනවා. 1989 වසරේ නිව්යෝර්ක් නුවරදී නොවැම්බර් මාස 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ගොනුවට අත්සන් කිරීමත් සමග ඒ සඳහා ලොව පුර රටවල් 196ක් එකඟත්වය පළ කිරීම සුවිශේෂීත්වයක්. තමුන්දයා මේ ලෝකයේ ගොඩක් ලස්සනයි. පුංචි අපිට ලෝකයේ දකින්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. පොතපතින් ඉගෙන ගන්න දැනුම වගේම අපි මේ ලෝකයේ දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒ විදිහට ලෝකයේ දකිද්දී ගස් කොළන් සතා සිව්පාවන් ගංගා ඇලදොල වලින් පිරුණු පරිසරයත් එහි ජීවත් වෙන මිනිසුන්ගේ ලෝකයත් අපිට දැක ගන්නට පුළුවන්. මේ සියලු දේ අතරේ සුන්දර වගේම අමිහිරි ඉතා කටුක සිදුවීම් වලටද ළමයින් වශයෙන් අපිට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් අපේ ළමා ලෝකයට එවැනි අමිහිරි අත්දැකීම් එකතු වුණොත් එතන අපේ
ඕජනෝදය. අද වර්තමාන සමාජය තුළ අපිට එවැනි කටුක අමිහිරි අවස්ථා බොහෝමයක් දකින්නට අහන්නට ලැබෙනවා. ළමයි හරියට මල් වගේ. ඒ මල් පියුම් වලට හානි සිදු වුණොත් ඉදිරි අනාගතයේ සමාජයට ඒක ලොකුවට බලපෑමක් වෙනවා. අද සමාජයේ සිටින විකෘතිභාවයට පත්වන මිනිසුන්ගේ හැසිරීම නිසා ළමයි මානසික හා කායික පීඩාවන් වලට පත් වෙනවා. ඒ හේතුවෙන් ඔවුන් විවිධ ආකාර අපයෝජන වලට පත් වෙනවා. ජාති ආගම් භාෂා කුල වේද වැදගත් නැහැ. ළමයි කියන්නේ ළමයි. ඔව් තමුද්දා. අපි පුංචි යාළුවෝ හොඳින්ම දන්න දෙයක් තමයි ගංගාව ඉතාමත්ම හරි හිමි සාගරයේ බලා ගමන් ගන්නේ විවිධාකාර වූ අභියෝග කම්කටොළු මැද්දේ. ගල්පතුරු මිනිසුන්ගේ විවිධාකාර වූ දූෂිත ක්‍රියාවන් මැද්දේ ගංගාව නොබසුබටව ඒ හැම දෙයක්ම දරාගෙන සාගරයේ හමු වන තෙක් හරිම අදිෂ්ඨානශීලීව ගමන් කරනවා. ඉතින් දරුවන් වශයෙන් අපේ ජීවිතත් මේ ගංගාවක් වගේ හරියට. අපි අපේ අරමුණු සාක්ෂාත් කරගන්න මේ ගමන් යන ජීවිත ගමනේ අපිට විවිධාකාර වූ අභියෝග කම්කටොළු වාදක අපිට හම් වෙනවා. ඉතින් ළමයින් වශයෙන් අපි ඒ ගංගාවක් වගේම අපි ඒ සාගරයේ කියන අරමුණ හොයාගෙන මේ බාධක කම්කටොළු මැද්දේ නොබසවටව අභීතව ක්‍රියා කළා අපේ අරමුණු සාක්ෂාත් කරගන්න ඕනේ. අපේ ජීවිත සාර්ථක කරගන්න ඕනේ. ඉතින් මොහොතට ගැඹුරු විද්‍යාලයේ පහන්දාරුකා මාධ්‍යයකගේ වශයෙන් අපි ලෝක ළමා දින දවසේ ඔයාලට ප්‍රාර්ථනා කරන්නේ ඔයාලගේ අරමුණු ජයගෙන ඔයාලගේ ජීවිත අදිෂ්ඨානශීලීව ජය ගන්න කියලා. ඉතින් අපිට ලැබී තියෙන කාල වේලාවත් මේ සාකච්ඡාවේ නිමාවත් සනිටුහන් කිරීමටයි අපගේ මේ සූදානම. ඒ වගේම පුංචි යාළුවෝ හැමෝම ආරක්ෂාවෙන් සතුටින් ඉන්නවන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සමගින් යනවා අපේ ලෝක ළමා දින විශේෂ සාකච්ඡාව මෙතකින් නිමවටපත් වෙනවා. සුබ සුබ දවසක්. දවසක්. ඔක්ෂිනී මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවම තේරෙනවා නේද පොන්චි අපේ යාළුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් කොච්චර දැනුමක් මේ ළමයි ගැන දෙනවද කියලා. ඔව් හෙසාරා. ඉතින් ඒ වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරපු අපේ සොවිරියන් දෙදෙනාට සමුදෙන ගමන් අපි මීළඟට යමු වෙන්නේ අපේ වැඩසටහනේ ඉතාමත් සුවිශේෂී අංගයක් වෙතට. ඔව් අපි ඉස්සෙල්ලා මතක් කරා 2022 සසඳර තරගාවලිය ගැන. මේ තරගාවලියේ පළමු ප්‍රතිඵලය ගෙන එන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අපේ පළමු ප්‍රතිඵලයේ විදිහට අපි අරන් තියෙන්නේ කාටුන් චිත්‍ර අංශය. මේ කාටුන් චිත්‍ර අංශ දෙකකින් තමයි අපේ යාළුවෝ මුහුණ දුන්නේ. ඒ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ. ඉතින් හැමෝම පුණපුණා බලාගෙන හිටපු මේ කාටුන් චිත්‍ර අංශයේ ප්‍රතිඵල තමයි දැන් අපි ඔයගලන්ට ගෙනෙන්න හදන්නේ නේද ඔෂිනි? ඔව් හෙසාරා. ඉතින් අපි ඔබ පුණපුණා බලා සිටි ඒ ප්‍රතිඵල වෙත දැන් යමු. ඉතින් අපි ජයග්‍රහණය කරපු සොයිරියන්ටත් සුබ පතන ගමන් මීළඟට අපි යොමු වෙන්නේ තවත් එක් සුවිශේෂී අංගයකට. අපි මුලින් කිව්වා අපේ පහන් තාරුකා මාධ්‍ය ඒකකයේ සමාජිකාවන් පසුගිය වසර තුළ කෙටි චිත්‍රපට 3ක් එළිදැක්වුවා. ඉතින් මේ කෙටි චිත්‍රපටයේ පළමු කෙටි චිත්‍රපටයේ යථාර්ථය. ඉතින් මේ කෙටි චිත්‍රපටය ඔයගලන්ට ගේන්න තමයි අපි දැන් හදන්නේ. ඉතින් ඊට කලින් මේ යථාර්ථය කියන්නේ මොකක්ද කියලා අපි මේ අපේ යාළුවන්ට කියලමු නේද ඔෂිනි? ඔව් හෙසාරා. යථාර්ථය කියන්නේ ඉතාමත් අර්ථවත් නිර්මාණශීලී කෙටි චිත්‍රපටයක්.
තරුණ ආකල්ප, තරුණ ජීවිතය, වැරදි සමාජ ආශ්‍රය සහ දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් වෙන් වෙලා හිතුමතේ තම ජීවිතය ගත කරමින් තම තරුණ ජීවිතය නිකරුණේ නාස්ති කරගන්න අපූර්ව අවස්ථාවක් අපූර්ව ලෙස රූගත කරලා මේ යථාර්ථය චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි වැඩි කාල වේලාවක් ගන්නේ නැතුව අපේ පුංචි යාළුවන්ට යථාර්ථයේ කෙටි චිත්‍රපටය පෙන්වමු නේද? ඔව්. ඔබ දැන් මේ අපි දැන් මේ සූදානම් වෙන්නේ යථාර්ථය ඔබ වෙතට පෙන්වන්න. Yo macam cari lah. දැන් ආයෙ දන්නවනේ මේක සුපිරිම එක තියෙන්නේ. මේ හැබැයි අම්මට හොන්නේ වැඩි බලගන්න හොඳේ. හරි. හුන්නොත් තමයි මාත් ඉවර උඹත් ඉවර. එහෙනම් කොල්ලෝ ගියා. බයි. kasih aja. ලොක්කා මොකෝ වෙන්න ඉතින් මේ දවස්වල ඉන්නවා kasih aja. මොකෝ කියන්නේ වැඩේ ගැන වැඩේ නේ. කරමු කොල්ලෝනේ පුතා තාත්තා යන්න හදන්නේ අද සල්ලි කීයක්ද ඕනේ? රිවිෂන් එකට වෙබ් ක්ලාස් එකට ඩවුන්ලෝඩ් යන්න ඩේටා කාඩ් එකක් දාගන්න එපා මට ක්ලාස් යන්න. ඔක්කොම 1700 දෙන්නකෝ. ඒ ඇති. Ayah. Aduh cerita Terima kasih ya. Manja. ආනේ මේ ෂර්මින අංගිලානේ. එන්න ඇතුළට. ආනේ අකි චරිත් පුතාකෝ. ඔව් ඇන්ටි. චරිත අයියා මුඛාලකින් දැක්කෙත් නෑ. පුතා මේ පන්තිල වැඩකට පොඩ්ඩක් එළියට ගියා. විහාරා ඔයා ටීචර් ඉක්කු ගණන් එක හැදුවද? අනේ නෑ හලෝ මට 6 වෙනි ගාන අමාරුයිනේ. ඔයා හැදුවද? ඒක නම් මටත් අමාරුයි. නේ අපි ඔයාලගේ අක්කගෙන් අහමු.
ඉතින් හැමදාම එන්නේ නැතුව මොකක් හරි බොරුවක් කියනවනේ ටීචර්. එතකොට නිමිෂ එයාට තාම පාඩම් වලට එන්න විදිහක් නැද්ද? ඉන්නවා ටීචර්. ඉන්නව නේද? බලන්න නිමිෂ කොච්චර හොඳද කියලා. ඒත් සමහරවිට වැඩ වැඩිනේ අපිටත් වඩා. කොච්චරිත්? මන් දැක්කම නෑ. යන්න මොකක් කරේ ප්‍රශ්නයක්ද? එයාට සිග්නල් ප්‍රශ්නයක් කිව්වා. එදා හිටියෙත් නෑ. නෑ ටීචර් ආ දැනුත් ඔන්ලයින් ඉන්නවා. මට මැසේජ් එකකුත් දැම්මා. ඒකත් එහෙමද? පොතේ මට විනාඩියක් දෙන්න. හෙලෝ. මේ චරිත්ගේ අම්මද කතා කරන්නේ? ඔව් මේ චරිත්ගේ අම්මා තමයි කතා කරන්නේ. කවුද මේ? මම චරිත්ගේ පන්තියේ ටීචර් කතා කරන්නේ. පුතා මේ දවස්වල එක පන්තියකටවත් හිටියේ නෑනේ. මන් මේ බැලුවේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ටීචර් වැරදීමක්වත් වෙලාද ටීචර්? පුතා මේ දවස් ටිකෙන් පන්තිවලට සහභාගී වුණානේ. නෑනේ. හිටියේම නෑ. කොකටත් කියලා අම්මා පොඩක් හොයලා බලන්නකෝ. හොඳයි ටීචර්. ඉස්කෝලේ ටීචර් කිව්වනේ ඔයා ඉස්කෝලේ පාඩම් වලට සහභාගී වුනේ නැහැ කියලා. මට ක්ලාස් තියෙන වෙලාවට එයා ඉගෙනනවා කියලා මම පලියේ. දැන්ද චරිත් ගෙදර ඉන්නවද? ඉන්නවා පුතේ එන්න ඇතුළට. පුතේ! අඩේ චරිත් මේ උඹ දවස් ගාණක්ම පන්තිවලට ආවෙත් නෑනේ. අපි ඒකනේ ආයේ පොත් ටික දීලා යන්න කියලා. ඇත්තට මොකද බා පන්තිවට එන්නේ නැත්තේ? ටීචර් කෙනෙක් තුන් හතර පාරක් නෙවෙයි. එක දවසක් ඒත් කිව්වා අපි උඹට සනීප නැහැ කියලා. තව දවසක් කිව්වා උඹලගෙන අංග්‍රේවල පන්තියක් කියලා. ඇත්තටම චරිත් උඹ මොකක් හරි ප්‍රශ්නයක තියෙන්නේ. මෙහෙම ඉඳලා පාඩම් වගේ හරියම් කොහොමද ඉවහද ලියන්නේ? යකෝ චරිත් උඹට අපි මේ කතා කරන්නේ. පිස්සු වැඩ කරලා ජීවිතේ නාස්ති කරගන්න එපා. අඩෝ මේ පිස්සු නටන්න තෝක පැත්තකින් දාලා වැඩ ටික ලියාගනි. දසුන් ආහාරි දීලා. කවිස් ආහාරි දීලා. චරිත් දැන් මම කී දවසක් කිව්වද ඔයාලට? තාම ක්ලාස් ෆීස් ගෙවලා නැහැ. තව කීප දෙනෙක් ඉන්න ක්ලාස් ෆීස් ගෙවන්න. ඒකට මැයි මාසේ ඉඳන් ක්ලාස් ෆීස් ගෙවලා නැහැ. මතක තියාගන්න. පළවෙනි සතිය වෙනකොට හැමෝම ක්ලාස් ෆීස් ගෙවන්න ඕන. ක්ලාස් ෆීස් ගෙවලා ඉවර වෙන්න ඕන. ඊට පස්සේ රිසිට් එකේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. මම account number එක සැරයක් දාලා තියෙන්නේ. කමන්නේ මම ආපහු සැරයක් දාන්නම් ඒක. හොඳට මතක තියාගන්න පළවෙනි සතිය වෙනකොට හැමෝම ගෙවන්න ඕන. තේරුණාද? හරි. දැන් මාතෘකාව ලියාගන්න. වැරදි නිවැරදි කිරීම. මෙයා මොනවාද දන්නේ වැරදි නිවැරදි කිරීම ගැන? අපේ සර් තමයි ඕක හොඳටම කරේ. මේ මයික් එක කොන්ද මයික් එක කොටි. ළමයි ඔයාලා මයික් කොන්නලා. පොඩ සිහියෙන් ඉන්න. ගෙදර වෙන හැමදේම ඇහෙනවා. මයික් ඔෆ් කරනවා. අදේවා. අඩෝ චරිතා. අද නම් අර වැඩේ හරියයි වගේ ඩබල් මදත් ඇවිල්ලා ඉන්නේ. අඩෝ ඇවිල්ලාද? හරියද? කොහෙද ඇවිල්ලා? උඹට අග්ගාල වරෙන්කෝ මේ හන්දි සැලුන් එක ගාවට. හරි මට විනාඩියක් දීපන් මම ඉන්නට එනවා. අග්ගාල වරෙන්. කොහෙද යන්නේ මගේ ටෙන්ට් එකක් ගහගෙන ඉන්නකො මං ආමට කියන්. යනවා මැරෙන්න. තමුසෙලට නැහැ නේ. මැරෙන එක ඇත්තේ මට මොකද?
මොකක්ද කියන්නේ? ආ? මොකවද මම පැත්තකට වෙලා? අඩෝ මේ ඉස්සරට යනකෝ ෆෝන් එක ගන්න විතර මේ කතාහන් ටික ලියාගන්න. ඉස්සරට කළ ජීවිතේ නැස් කරගන්න එපා. යථාර්ථයේ කෙටි චිත්‍රපටයේ රස විඳි පුංචි යාළුවන්ට අපේ හදපිරි ස්තුතිය. යථාර්ථයේ චිත්‍රපටයෙන් පසු අපි ඔබ හමුවන්නේ පහන් තාරුකාවේ මැදිරි අංක 2 සිට සජීවීව. ඉතින් මීළඟට තියෙන්නේ තවත් සසඳන ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලයේ නිවේදන අංශය. අපේ යාළුවෝ ගොඩක් දෙනා මේ නිවේදන අංශයට ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් මේ නිවේදන අංශය කියන්නේ ප්‍රධානතම තරග අංශය. මේ තරග අංශය මාධ්‍යයන් දෙකක් යටතේ, කියන්නේ සිංහල සහ ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකම යටතේ පැවැත්ුණා. ඒ වගේම අංශ දෙකක් යටතේ, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ. ඉතින් වැඩි වේලාවක් ගත නොකර අපි ඉක්මනටම බලමු මේ නිවේදන අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්.
මේ සසඳර ප්‍රතිඵලය ග්‍රැෆික් ඩිසයිනින් කියන තරඟ අංශය යටතෙන් තමයි අපි අද නිකුත් කරන්නේ. ඉතින් විවෘත තරගයක් වුණු ග්‍රැෆික් ඩිසයිනින් තරගයේ තරග ජයග්‍රාහකයන් පිළිබඳව අපි බලමු. ඊළඟට තියෙන්නේ ප්‍රවෘත්ති තරඟ අංශය. ඉතින් මේ ප්‍රවෘත්ති තරඟ අංශය අංශ දෙකක් යටතේ තමයි පැවැත්වුනේ. ඒ තමයි කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කියන තරඟ අංශ දෙක. ඔව් ඉතින් වැඩි විස්තර කතා නොකර අපි දැන් අපේ ප්‍රතිඵල වෙත යමු.
ඉතින් මේ තරඟ අංශයත් කාණ්ඩ දෙකක් යටතේ අපේ තරඟකරුවෝ ඉදිරිපත් වුණා. කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ. ඉතින් අපි දැන් බලමු මේ ටීවී ලයිව් තරඟ අංශයේ ජයග්‍රාහකයන් කවුද කියලා. ඡායාරූපකරණය කියන්නේ අපේ පුංචි යාළුවෝ ඊටමත් උද්‍යෝගයෙන් සහ ඊටමත් හැමතෙම සහභාගී වුණු තරඟවලියක්. ඔව් මේ තරඟාවලියත් විවෘත තරඟාවලියක්. ඉතින් අපි වැඩි කතා බහක් නොකොට අපේ මේ අවසාන ප්‍රතිඵලය අපේ යාළුවන් වෙත යොමු කරමු. මේ ෆොටෝග්‍රැෆි අංශයේ තරඟ ප්‍රතිඵල. ජාතික පාසලේ පහන්තාරුකා මාධ්‍ය ඒකකයේ මගින් සංවිධානය කරපු 2022 ලෝක ළමා දින වැඩසටහනේ අවසානයේ වෙතටයි. ඔව් හෙසාරා. පහන්තාරුකා මාධ්‍ය ඒකකයේ විසින් ප්‍රථම වරට සංවිධානය කළ සසඳර මාධ්‍ය තරඟාවලියෙන් ජයග්‍රහණ හිමි කරගත් අපේ පුංචි යාළුවන්ට පහන්තාරුකා මාධ්‍ය ඒකකයේ වශයෙන් අපේ සුභාශිංසන එක් කරමින් අපි අද දින මෙලෙස දිගහැරුණු ලෝක ළමා දින වැඩසටහනේ මෙලෙස සමගන්නවා. ඉතින් වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට අපේ සම්බන්ධතාවය ලබා දෙනවා මැදිරියංක 1 සිට හිරුෂ බණ්ඩාර වෙතට. එසේනම් ඒ නිමාව දැක්වේ පහන්තාරුකා විසින් සංවිධානය කළ 2022 ලෝක ළමා දින සුවිශේෂී වැඩසටහන. ඉතින් මෙවැනි තවත් සුවිශේෂී වැඩසටහන් සමග ඔබත් සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන අදට අපට සම්බන්ධනවා අපත් සමග නිබඳවන විසින්. ළමයිටත් අයිතිවාසිකම් තිබේදයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? පෘථිවියේ සෑම මිනිසෙකුටම අයිතිවාසිකම් තියෙනවා වගේම සෑම දරුවෙකුටම අයිතිවාසිකම් තියෙනවා. ළමා අයිතිවාසිකම් යන්නේ අදහස් කරන්නේ අප නිරෝගීව හා සතුටින් සිටීමට උපකාරී වන සෑම දෙයකටම අයිතිවාසිකම් තිබීමයි. පෝෂණය, යහපත් සෞඛ්‍ය පාසල් අධ්‍යාපනය වගේම අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සහ හානි කරවිය හැකි ඕනෙම දෙයකින් ආරක්ෂා වීමට ළමුන් වන අපට අයිතියක් තිබෙනවා. සෑම දරුවෙක්ටම හොඳ සෞඛ්‍ය රැකවරණයක් සහ පෝෂණයක් සඳහා අයිතිවාසිකම් තියෙනවා. ඒකට කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා අදාළ නැහැ. සෑම දරුවෙක්ම අධ්‍යාපනය ලැබිය යුතුයි. අපි කවුද? කොහෙන්ද ආවේ කියන එක අධ්‍යාපනයට අදාළ නැහැ. සෑම දෙනාම පාසල් යා යුතුයි. සෑම ළමයෙක්ම ආරක්ෂා වීමට අයිතියක් තියෙනවා. එයින් අදහස් කරන්නේ අප සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්ව වලින් ආරක්ෂා විය යුතු බවයි. පාසලේදී හෝ වීදියේදී හෝ කොහේදී හෝ අප ආරක්ෂා විය යුතුමයි. අප දරුවන් වූ පමණින් අපේ අදහස් නිහඬ කළ යුතු නැත. ළමයි පිළිබඳ දන්නේ ළමුන් පමණයි. සෑම දරුවෙකුගේම පැවැත්මට, සංවර්ධනයට,
ආරක්ෂාවට හා සහභාගීත්වයට ඇති අයිතිය තහවුරු කිරීමට සැමගේ වගකීම යුතුයි. ළමුන් නිරෝගීව සතුටින් සිටීමට අනිවාර්යෙන්ම සුදුසුයි. නමුත් එය අපට තනිවම කළ නොහැකි. Happy Children's Day.